වසන්ත මේ කරම වසන්ත අද හමුවෙන් ආවේ අකුරැස්ස නගරේ බස් නැවතුම් පොලේ ඇත්තටම මොන් දැකලා තියෙනවා පුරා දුර වසන්ත කතාවක අකුරැස්ස නගරේ බස් නැවතුම් පොල දැන් තියෙන ස්ථානේ සුදුසුද නැත්නම් දැක යෝජනා කරන්න තියෙන ස්ථානයේ සුදුසුද කියලා ඒකට අදහස් අතර ගන්න වසන්ත හම්බෙන්න ආවේ. ඔව් ඇත්තටම බොහෝ ස්තුතියි අපි මේ වගේ අවස්ථාවක් යොදා ගැනීම සම්බන්ධයෙන් මම ඇත්තටම ඔය යාළුවෝ අපි මේ පවතින බස් නැවතුම් පොළ යෝජිත බස් නැවතුම් පොළ ගැන කතා කරනකොට මගේ හරි මිතේ ලොකු බලාපොරොත්තු සුමුවීමක් ඇති වුණා මේ තියෙන ස්ථානයේම මේක සම්වර්ධනය කරන වාක් කියන කතාව එනකොට. ඒකට හේතුව තමයි තියෙන ස්ථානයේම සංවර්ධනය කිරීම වගේ මගේ දැනුමේ හැටියට විශාල වශයෙන් ඉදිරි අනාගතයට හානිය. ඉදිරි අනාගතයේ සැලසුම් වෙලා දියුණු විදිහට යන්න තියෙන එක තැන අසර වීමක් විතර මොකදද? මාධ්‍ය සංවර්ධනය වගේ පෙරවැගේ මම හිතන්නේ මේ අවස්ථාවේ තේකිය තමයි. ඔව් ඒක මාර්ග පද්ධතිය මදි වෙන්න පුළුවන්. එතකොට අර චූටි බිම් ප්‍රමාණයක තියෙන දැන් තියෙන ස්ටෑන්ඩ් එක බස් නැවතුම් පොළ ඇත්තටම දැන් මේකෙදී කියලා තියෙනවා ඉන්දියේකින් ගණන් ලබාව කරලා තියෙනවා අකුරැස්ස නගරී ජනකහන වර්තන වේගය වාසිදුව 100ට 1.3ක්. අකුරැස්ස මේ ප්‍රදේශයේ 2030 වෙනකොට ජනගහනය 15000කින් වැඩි වෙනවා කියලා. එතකොට 2030 කියන්නේ මේ සම්මෝධිය ඉරක් නේ. තම හොරුතු කීය තියෙන්නේ. එතකොට ඒ 2024 දී මෙයාලා කියලා තියෙන්නේ 23 ඇත්ත පිටු හදනෝනේ කියලා තියෙන්නේ 2024 මේදී වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ 2030 වෙනකන් නෙමෙයි 2040 තිබන්නකෝ උදේ. එතකොට එකින් එක වර්ධනය වෙලා ජනගහනය මැත්තේ අපි කියන සමරෝගතොත් ඒ නිසා තමයි මම නිරන්තරයෙන් මේක සමාජගත කරේන්තේ මේකෙන්ට බස් නැවතුම් වල උණු ලෙස සංවර්ධනය වෙන්න ඕන වෙන තැන. ඇත්තටම දැන් අලුත් ටෙක්නොලොජික බස් නැවතුම් පොලේ ගැනක් තිබාගන්න ඒක සකස් කරලා දෙනවා. ඒක විය යුතුයි එතන. ඒතර විය යුතුයි කියලා මම ඉදිරිපත් කරන කරුණු සාධක මගේව නෙමෙයි මේ UD එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ සාක්ෂිත් එක්ක මේ UD එකෙන් මේ වාර්තාවේ මේ තියෙන මේ වාර්තා සම්පූර්ණ මේ නාගරික සංවර්ධන අධිකාරිය මේ තියෙන නාගරික සංවර්ධන අධිකාරිය මේ මගේ එතන ඉදිරිපත් කරනව නෙමෙයි. එහෙම තියෙද්දි මේ විශාල වියදමක් මට මතකයි ඒක තිබුණේ ඇත්තටම වකුලක් නේ. ගහකට සපරසගස් තිබුණා මෙතන. එතකොට මේක පුරවල හදලා තියෙන යම්කිසි ආණ්ඩුවකින් මේක හැදුවා. එහෙම තියෙද්දි මේ විශාල වියදමක් මට මතකයි මේක තිබුණේ ඇත්තටම වකුලක් නේ. ගහකට සපරසගස් තිබුණා මෙතන. එතකොට මේක පුරවල හදලා තියෙන යම්කිසි ආණ්ඩුවකින් මේක හැදුවා. ඒ කාලේ ගතු රජේ මේක හැදුවා. පස්පිරවුම කරා. එතකොට යම්කිසි මට්ටමකට ඒක නැවතුණා. ඊළඟ ආපු රජේනුත් ඒක කරා. මේක සුදුසුයි කියලා මම කියන්නේ උදය අපේ ඉදිරි පරම්පරාවට. නමුත් දැන් අපි වර්තමානයේ වෙනකොට ඊයපු කතාවක් නේ අපේ දරුවන්ට රට හදන්න ඕනේ කියලා. මන්නේ අපි ඒක අහන්න ඕන තරම් අපිට අහුන දරුවට රටක්. නේ? එහෙනම් දරුවන්ට රටක් නම් උදේ මම කියන්නේ මේ චූටි ඉඩේ මේ හුංගුව වගේ චූටි ඉඩක මේක හදන්න යුතු නෑ. අවුරුදු 2000 සුදුසු නෑ 2040 වෙනකොට උපරිම 2040 2050 වෙනකොට අපේ ජනගහනය වැඩි කියලා එනබන වාහන ප්‍රමාණය වැඩි කියලා මිනිසුන්ගේ ඉල්ලුම වැඩි කියලා අපේ සැපයුම එහෙනම් මේ වෙනකොට සකස් කළ යුතුයි. ඒ නිසා තමයි ඉතින් මම කියාවි මෙතන සංවර්ධනය කරන්න. ඇත්තටම නේ ඒ අවකින්ද වෙන්ද ව්‍යාපාරික කරොත් මම කියන්නේ අවුටෙන් දැන් බස් කවුන්ටර් පොන අපර නෙදරටි අර වෙන්ද ව්‍යාපාර කරන එක අවශ්‍යයි කියලා. නෑ මම ඒක හොඳ උදාහරණයක් උදේ බලන්න අපේ කලින් තිබුණු බස් නැවතුම් අපි පරණ බස් ස්ටෑන්ඩ් එක කියලා කියන්නේ. ඒක තියෙන්නේ මේ ඔය පරණ යබේ වහපු සෙට් එක ඉස්සරහේ කියන පරණ බස් වල දැන් ඊපාර කරකටා තියෙනවා. උදේක් දන්නම මතනවා ගටි දන්න අන්න බස් නැවතුම් පොලෙමුවා අවුරුදු 40කට එහා. එතකොට ඒ අවුරුදු 40කට එහා තිබිච්ච එක අපිට දැකලා නැහැ. නමුත් එදා උදේ මට කියන්නේ ඒ එදායේ බස් නැවතුම් පොල තිබිච්ච තැන අත වෙනකන් තිබුණා මොකෝ වෙන්නේ? අද වෙනකන් තිබුණු ඉඩමදි හොඳටම මදි. එහෙනම් උදේ එදා ඒ ඉඩමදි වෙලා තිබුණු නිසා එතනින් අර දැන් තියෙන තැනට ආවද නැද්ද? එතකොට දැන් අවුරුදු 40ක් එන්නේ. දැන් මේකටම කොහෙද තියෙන්නේ? දැන් අපිට ඒක ඉඩමදි වෙයි. එහෙනම් උදේ මම කියන එකම උදාහරණය ඕක. තව අවුරුදු 40ක් යනකොට මේක ටිකක් පොඩි හුඟුවක් වගේ ටූ ටිකක් වෙන්නේ නැද්ද? එහෙනම් මම කියන්නේ ඇයි මේ නිලධාරීන් මේව පැහැදිලි කරන්න ඕනේ. මේ මදි වෙලේ අවුරුදු 50 40ක් යනකොට මේක වැඩක් නෑ.
එහෙනම් අපි අද වර්තමානයේ කරන සංවර්ධනයේ ව්‍යාපෘතියේ යොදවන මුදල් අපිට යමක් වෙන්නේ නැත්තේ. මොකද මේ කට්ටියක් එක රජයකින් මේක යක්ෂි මට්ටමකට රිලාලා තියෙනවා. මම කියන්නේ ඒක අපේ මුදල් අපිට ඒවීමක් කියන්නේ නෙමෙයි. ඇත්තම වසන්තනේ වසන්ත කියනවා තියෙන බස් ස්ටෑන්ඩ් වල මේ ඉඳ නැහැ ඉඳලා. යාව කියන හුඟුවක් පරි. ඒතර දැන් නව යෝජිත බස් ස්ටෑන්ඩ් තුප්ප සුදුසුයි කියලා කියන්නේ එතන තියෙන ඉද ප්‍රමාණය කොච්චර ඇත්තේ? දැන් කොච්චර ඇත්ත කියලා කියන අපි සාපේක්ෂවනේ කියන්නේ නේද? ඔය සාපේක්ෂව කියන්නේ දැන් අපි දැන් වර්තමානයේ පවතින බස් නැවතුම් වල අපි බැලුවත් පස්සේ මම මේක සම්බන්ධව මට හම්බෙලා නැහැ. ඒකේ ගත්තට පස්සේ අක්‍ර භාගයක්වත් නැහැ. නමුත් දැන් යෝජිත වෙලා සංවර්ධන තැලසුම් වල තියෙන මේ කියන්නේ පවරාගත්ත බිම් ප්‍රමාණය අක්‍ර 5. හරිනේ? නේද ගොඩ කරලා තියෙනවද කොච්චර? ගොඩ කරලා තියෙනවා අක්‍ර 2ක්. අක්‍ර 2ක්. එතකොට අර පර්චස් 30ක් නැති දැන් තියෙන බස් ස්ටෑන්ඩ් එකට අක්කර දෙක සංවර්ධිත ඇලසුමකට අක්කර දෙක බිම් ප්‍රමාණයක බස් නැවතුම් පොළ සහ ඊට අවට වෙළඳ ව්‍යාපාර ඒ වාණිජ මට්ටමින් කරන්න පුළුවන් ව්‍යාපාර සංවර්ධනය කරපු බිම් ව්‍යාපාරිකයට ලබා දෙනවා. ඒකට ව්‍යාපාරයේ ඒ ව්‍යාපාරික ව්‍යාප්ත වෙනවා. එතන ව්‍යාපාරය ස්ථාපිත වෙනවා. තව නව ව්‍යාපාර මෙතෙට එන්නම නතරට එන්න බලනවා. එතකොට මේ අක්කර දෙක දැන් අර තුටි බිමට වඩා අක්කර දෙකක් ගොඩ කරලා තියෙනවා. ගම්පතර බලදාපක් වේග දැක්කක් කන්දු අපේ ඒකෝ තියෙන පොඩි උදය මේක අහප් සාරණලා අතර මුංග සාරණාවක් මට මේ දෙන්නේ මේ නැප් එක Google නැප් එක මේ දෙන්නේ ගමේ යන විදිය සහ මේවා අපේ මිනිස්සු මේ ලෝකේ දෙයක් දන්නේ නැති මේ අපහසුකම් නෙමෙයි මේ ලෝකේ දෙයක් දන්නේ නැති මිනිස්සු කියන යට වෙනවා කනක් ඇහෙන්න නැහැ බිම යට වෙනවා හරි මම පිළිගන්නවා මම නෙමෙයි යූඩියක් දැකලත් යූඩියක් පිළිගන්නවා යට වෙනවා නමුත් උදේ කල්පනා කරන්න මේ තරම් දියුණු තාක්ෂණයක් තියෙන රටේ ලෝකේ මේ යට වෙන්නේ නැති මට්ටමට පස්තික පුරවල හදාගන්න බැරිද? උදේ මට කියන්නේ ඒ තත්ත්වයට ගේන්න බැරිද? ඉංජිනේරුවෝ මොකටද? මේ ගමේ ගොඩේ නිකන් ඔය මේ ඇවිදලා තියෙන මිනිස්සු කියනේවද බැලගන්න. එහෙම නෙමෙයි. මේ අකුරස නගරය අදටත් වෙලා තියෙන්නේ වෙළඳ ව්‍යාපාරවල හරි මතයක් නැහැ, දැනුම තියෙන මිනිස්සු නැහැ. ඒ මිනිස්සුන්ගේ පටු පරමාර්ථ ඉත කරගන්න කරන තරහෙන් එපා උතේ. පටු පරමාර්ථ ඔස්සේ ගමන් කරන්නේ. මේ සංවර්ධනය කියන්නේ පුළුල් එකක්. එතකොට මේ ගම් වතුර උදේ හොඳට මේ මැප් එකේ තියෙන උදේ ඉතින් කොහොමද මේ අකුරස් මට කියන්න අකුරස්තර ගම් වතුර ගඟේ වතුර පිටාර දාන්නේ කොතනින්ද උදේ මම කියන්න චීප් සයිඩ් එකේ තාන නේද මෙන්න මේ ගම් වතුර එන ප්‍රධානම ස්ථාන දෙක තමයි උදේ චීප් සයිඩ් එක සහ ඊස්ටාර් එක ළඟින් වතුර දාන්නේ හුණු කොටුව ළඟින් අපි අහන්නේ හුණු කොටුව ඉස්සර හුණු කොටුව ළඟින් වතුර දාන්නේ එතකොට උදේ 2003 2004 මම නම් ගමේක ගියා නම් ඒ මිනිස්සුද ඒ මිනිස්සුට දීපාරයක් කියන්න. දොස්තර එසේ වික්‍රමසිංහ මහත්තයා පුතා. ඊශ්වර වික්‍රමසිංහ මහත්තයා. අපි ඔය මේ මොකද මේ අපි යුතුයකම ඒ නම කියලා කොස්සත් මහත්තයා. ඔව්. කොස්සත් මහත්තයා 2004 කාලේ හරියට මට ජාන දිවිච්ච කාලේ මතක නැහැ උදේ. මට මම දන්නේ නැහැ ඒ කාලේ. නමුත් ඒ මිනිස්සු එදා අකුරස සංවර්ධනයේදී ප්‍රධාන වශයෙන්ම ගෙන තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ගගේ මේ අකුරස නගර සීමාවට අයිති වෙන කොටසට වේල්ලක් ගන්න. මිනිස්සු කියන එක එපා ඕක කරන්න එපා අර වාගේ. එතකොට අර මේ ගම්වතුර තත්ත්වයන් අරගෙන පාදේ යන විවිධ ක්‍රම වේදිනෝනේ. ඒක නිසා මම කියන්නේ මේ ගම්වතුර දැන් මේ තැන් දෙක පාලනය කරා නම් මොකද වෙන්නේ නැන්ද? අසරම මේ වසන්ත හම්බෙන්නේ නැත් බල අපි මේ අවුස්නා දුම් බල පොලි තනක් තනොඳ නැත්නම් බේක බලේ ඔපකට කතා බහ කරන්න ඕනේ බදිනවා. ඉරිසරක් විස්තර කියලා ඒ සප ඔව් විවිධ අවස්ථාවල ඒ ප්‍රකාශ කරගෙන එම් සබයි විතවන්න නාලේ ඉතින් ඇත්තටම ගෙඩිය උස්තරත් ඒ තෙමද කොට ඉන්න සාක්ෂියාදු උස්තරසා පිටත මේක ප්‍රෝජනත්ම අනවශ්‍යක ඔබ ස්තන්තාවට පෙරි ඔවත් කම්පියුටර් එක සන්තෝෂයි එනවා ඔව් හරි නොවිසුදේ අද මේ වගේ අවස්ථාවක් අරගෙන මේ කරුණු ටික මේ සමාජගත කරන්න ඕන කරුණු නේ උදයනේ මේ අවස්ථාව ලබා දීමත් ඇත්තටම උදේ මෙතෙල්ල බැලලා මේ අවස්ථාව ලබා ගැනීම සහ ලබා දීම කොමිස් ඉදියෝතුවා